ඉතින් කොහොමද අද මං ඇවිල්ලා තින්නේ මොනරාගල ඉඳන් කොළඹට යන්න. කොළඹට සිද්ධාස්ථාන තියෙනවා. ඒ සිද්ධාස්ථාන ටිකත් වැදලා යන්නේ මොනරාගල කොල්ලෝ එහෙම ඉන්නවනම් අපේ ලයික් එකක් දෙන්න කමෙන්ට් එකක් දෙන්න. ඉතින් යන්නේ අද නිල් සුරතලිත් එක්ක. පේනානේ ලෝඩ් එක නැගගෙන ඉවරයි දැන් අපි යන්. දොරවල් ජනෙල් ලයිට් ටික දාගමු. පේනානේ බස් එක ස්ටාර්ට් කරගමු. හෙඩ්ඩක් ගහමුද බොයිස්? ඉතින් බොයිස් අපි දැන් යන්නේ මොනරාගලේ සිට ඔම්බෝ තවඩෙන් බස් එක යන අරේ. බස් එක කැපෙන හොඳ අම්බෝ අපිට යන්න සිග්නල් එක වැටෙනවා බොයිස්. ස්පීඩ් එකේ පාගලා ඉතින් හොඳට ගමන අවසන් කරමු. බුදු සරණයි කියමු ගයිස් රියදුරු දැසට. ඔන්න එළියෙන් යන්න ඕන කොල්ලොන්ට එළියෙන් යන්න අපි යන්නේ. අම්මට හුඩු බස්. ඩබල් සිග්නල් දාගමු මේක ස්පෙෂල්. ඔයි අද මොකද්ද මේ වෙන්නේ අම්මට උඩු. මේ මොනරාගල කියන්නේ වොයිස් එලවන්න ඕනේ ගාන්ට 60ක් නෙමෙයි 60ක් නෙමෙයි ගාන්ට යන්න ඕනේ ඉස්සෙල්සේ පාරන්නේ මොනරාගල කියන්නේ කදුපන් තියෙන පැත්ත. ඔන්න බලන්නකො අපි මේක ඉවර කරමු විදිහ හැප්පේද මොනවා වෙයිද දන්නේ නැහැ බොයිස්. ඔන්න ඇතුලෙන් යන්න ඕනේ කොල්ලොන්ට ඇතුලෙන් යනවා අපි. අම්බෝ මේ බස් එක ඊට දෙන්නේ නැහැ හොන් එකක් ගලන. අම්බෝ මේ ප්‍රයිවට් කාර් එක නම් මාරි ඉස්සේ ප්‍රයිවට් කාර් එක CTB කාර් එක උන් යන්නේ උන්ගේ රේස් එකේ විතරයි. මේ බණ්ඩාර පැත්තේ යන එකක්ද කොහෙද? CTB අයියේ පොලිසිය දැක්කොත් ගයිස් දඩේ කෙලින්ම රෝන් සයිඩ් දාලා යනවා කියලා අපි අපේ ලෙවල් එකේ යමු. ෂෙඩ් එකට ගිහින් තෙල් ටිකක් ගහගමු බොයිස්. ෂෙඩ් එකට ඉතින් ගයිස් තෙල් ටිකක් ගහගමු. වෙනන් තෙල් ටික ගහගමු. අර බොයිස් තෙල් ටික නම් ගහගත්තා. දැන් නම් තෙලුත් ගාලා තෙල් ගණන් දැන් අම්බෝ CTV එක දැම්ම බොයිස් පෙනි අම්මා ප්‍රයිවට් එක ඉස්සරහ කරලා CTV එක මල පෙන්නලාද කොහෙද රේස් එක යන්නේ උන් දෙන්න. අපි 60 අම්මෝ වසේ අපි 60 ගයිස් තියන් යන්නේ. අද බස් එකෙන් ගියන් බොයිස් ටැප්. මේ CTB බස් එක නම් ඉඩම දෙන්නේ නැහැ බොයිස්. ඔම්බෝ රේස් කරන්නත් යන්න බයයි. මොකද හතරටම වාහන යනවා පංගු තියෙන්නේ.
වැදුනා අම්මට හුඩු දැන් මොකෝ සීන් එක. ඒ අයියා උලක් වෙන්නේ නැහනේ. ඉතින් ඔයා ඉතින් ස්ලෝ එකේ ගියානේ. මට හුඩු පස්සේ අතට දාන්න දැන් කුණු අරපෙන් බණේ ඉතින් වොයිස් මට ඉක්මනට යා. අද අපිට කරන්න තියෙන වැඩ ටික කරන්නේ මොනරාගල නම් බලන් දෙයක් නැහැ. අපි ගාල්ල මාතර ওই ටිකේ තමයි කඩුතර ගම්පහ ওই ටිකේ තමයි බලන් යන්නේ කොළඹ. අපිත් එක්ක ඉතින් කොල්ලෝ බලනවනේ අපේ වීඩියෝ හොඳ නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. අතින් පයින් යන එක නෙමෙයිනේ බොයිස්. දැන් පාගම් බස් නැහැ. දැන් දී පෑගිල්ල ෆෝන් එකක් ගහයි ගමු යම්මඩගේ. එලන්ඩයිය කොර අපි යන ෑවට මේ ළඟපාත අම්මට උඩු පොලිසියට මොකක් හරි එකෙක් කෝල් කළා කිව්වොත් නම් මම ගස් පුතෝ. අපේ මගේ ලයිසන් කැන්සල් ඈ. මෙහෙම යනවා කියලා දැක්ක. ලයිසන් එක නම් කැන්සල්. අම්බෝ නම්මට උඩු ලොකු අනතුර. මං අනතුර මේව එක දැක්කේ නෑ. ප්‍රයිවට් එකේ සයිඩ් එකට බ්‍රේක් කරලා මොකක් හරි හෝල්ට මොකක් හරි එතන වුණා. මේ බලන්න ඉතින් මම මේ පැත්තේ යන්නේ වෙන බොයිස්. මං ගාල අම්මට හුඩු මේ යන්නේ මට තේරෙනවා සිද්ධිය මේ. මං ආව අර කෙලින් වංගු හැරවන අර කැබ් එකේ වැදුන ඕනවා වගේ. දැන් මං ඉන්න එතන සම්පූර්ණ ට්‍රැෆික් බොයිස්. පිටකට අද්ද උනේ. අයියෝ මම මේ පාර 100 නේ වොයිස් යන්නේ. ඉස්සරහ පොලිසිය ඉදී පරිස්සමින් යන්න ඕනේ. දැන් තියෙන පාගම් අම්බෝ ඒ වගේ වංගු වෙනත් ඔගයක් තියෙන බොයිස්. අර ප්‍රයිවට් එක තමයි මට කිප්පා එන්නේ. ඒ වුණා යන්නෙත් නෑ ලොටනවා. CCTV එක අන්තරස්ත හමුනේ. ඉන්න මම දෙන්න එපා යනවා. කොහෙනේ? අපි දැන් ගොන්න ගයිස්. බස් එකේ නවත්තන් ඉන්නේ. ඔන්න දැන් පන්සලකට ආවා. අපි යන්නේ පන්සලට. බස් එක හොඳ තැනක පාක් කරමු. හරි ගයිස් ඉතින් දැන් පන්සලට යන්නේ. පන්සලත් ඇදලා අපි එමු බලන්න. අම්මෝ පන්සල පේනවනේ ගයිස් පන්සල. අපි ඉතින් සාදු කියලා ඉතින් ඉක්මනට යා. පේනවනේ ඉතින් අපිට ඉතින් මෙතනටලා ඉන්නේ අනිත් කට්ටිය වැදලා එනකම් අපි ඉතින් ෆොටෝ එකක් ගහමු බස් එක තියෙන අම්බෝ. මේ ප්‍රයිවට් එකත් එක්ක CCTV එකත් එක්ක ගම්මට අල්ලගමු ගයිස්. ෆොටෝ එක. අපේ බස් එකේ විතරකුත් ගහමුකෝ මොකද අනිත් අයගේ බස් ඉතින් ගයිස් ලෝඩ් එක නැග්ගත්තා. ආයි අපි යන්න හදන්නේ. දැන් තියෙන්නේ පෑගිල්ලක් තමයි. පෑගිල්ලක් තමයි.
අම්මෝ වැදුනා මට විතරක් කියලා වුණා. මෙහෙම. ඉතින් භවිෂ්‍යතේ අපි යන්නේ. අපේ මෙච්චර වෙලා නැහැ. අපි කතරගමින් නවත්තනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි සෙට් වෙමු. තාත් චුට්ට දුරේ කතරගමට නම්. අම්මෝ පැගිල්ල. ඔන්න ඉතින් බොයිස් කතරගමට ආවා. කතරගම රටගාලෙන් නවත්තමු. ඔන්න බොයිස් ඉතින් අපි කතරගමට ආවා. ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් පරිස්සම් ඉන්න. ඉතින් ජය වේවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා හොඳ නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ජය වේවා. බයි.